2030 ලව සක්විති රජෙක් පහළ වෙනවා. ඒකේ විනාශය මේ සිදු වෙන්නේ. මේ කුණු කොට සුද්ධ වෙන තුරු සක්විති රජෙක් ඉන්නේ නෑ. ශ්‍රී ලංකාවේ හෙළයෝ කියලා කොටසක් හිටියනේ. මෙන්න මේ හෙළයන්ගෙන් එන කෙනෙක් දාන වශයෙන් ඇවිල්ලා මේ හෙළයන්ගෙන් පැවතෙන කෙනෙක් එදාට සක්විති රජ හැටියට එනවා. එදාට තේරෙනවා ලෝකෙට මේක රජෙක් අවශ්‍යයි කියන එක. මේ එක කොටස් වලට එක රජුරු ඉන්නේ. ඇයි මේ ලෝකෙට මේක කෙනෙක් ඉන්න බැරිද? පුළුවන්. පුළුවන්. අද ලෝකෙට මේක රජෙක් කියන වෙලාව. මේ ලෝකේ බුදු දහම පමණයි තුරු ඉන්නේ. සියලු මිත්‍යා මත නැති වෙලා යනවා. එහෙනම් බුදු වෙනව නම් දුර්ලභව සිදුවීම බුද්ධත්වය. කල්පයකට මහා බත කල්පයට පස් නම බුදුවරින්. ඒකට එනං ඊට ටිකක් දුර්ලභව සිදුවීමට ඊට වඩා වැඩිපුර සිදුවීමක් තමයි සක්විති. එතකොට මේ මහා බත කල්පයට කී දෙනෙක් ඉඳලාද? මේ පස් දෙනාට වැඩි වෙන්න ඕනේ අනිවාර්යයෙන්. 12 15ක් ඉන්න බෑ. එහෙමයි සමහරවිට. කොයි ඒගොල්ලෝ? අන්න 2030 ලව සක්විති රජෙක් පහළ වෙනවා. ඒකේ විනාශය මේ සිදු වෙන්නේ. දැන් අපි කියමු අපේ රාජ්‍ය නායකයාට යම්කිසි ප්‍රදේශයකට ලොකු උත්සවයක් පවත්වලා මොකක් හරි විවෘත කිරීමක් කියමු අපි සරල වශයෙන් අද උදාහරණයක් මේක. එහෙමයි සමහරවිට. රාජ්‍ය නායකයාට අහවල් දෙය යන්න මෙහෙම මේක හදුවා මේව කරා වැවක් වෙන්න පුළුවන් ලොකු දෙයක් වෙන්න පුළුවන් ඔක මේක විවෘත කරන්න එන්න. හයිද රාජ්‍ය නායකයට ඉතින් ආරාධනා කරනවා. ඉතින් එහෙම කොල්ලා තියෙන්නේ දැනනේ. මේ අවිචාර සමයේනේ. ඔව්. රාජ්‍ය නායකයට ඉතින් මේක විවෘත කරන්න කිව්වන් පස්සේ මාස 3ක විතර කාලයක් තියලා කියන්නේ. එයාගේ දිනචරියාවට අනුව එහෙනම් මේ මාස 3ක් 4ක් 5ක් තිස්සේ මොකද්ද කියලා ඉන්නේ? අර එයාගේ රාජකීය භවනේ මොකක් හරි නිල නිවාසය තුල ඉඳලා ඒ රාජ්‍ය නායකයනේ අර විවෘත කරන ස්ථානට වෙනකන් මුළු පළාතම සුද්ධ කරනෝ පවිත්‍ර කරනෝ කැලෑව සුද්ධ කරනෝ පොලිස් බල් සුනකින් ගෙනත් දාලා අහල වටපිටාවල් ගෙවල් පරීක්ෂා කරලා සුද්ධ කරලා පරිත්‍යා කරලා සම්පූර්ණයෙන්ම මුළු පළාතම සුද්ධියක් දුන්නට පස්සේ තමයි රාජ්‍ය නායකයා සැපත් වෙන්නේ නේ. එහෙමයි සෝනස්. ඔව් අර කුණු ගොඩ සුද්ධ වෙනකන් මෙයා ඉන්නේ නැහැ. මේ ලෝකයේ කුණු ගොඩක්ද දැන්? එහෙමයි සෝනස්. මේ කුණු ගොඩ සුද්ධ වෙන තුරු සක්විති රජෙක් ඉන්නේ නැහැ. එහෙමයි සෝනස්. මේ කුණු ගොඩ සුද්ධ වෙන්නේ ස්වභාව ධර්මයේ තුල. අර රාජ්‍යපාලයාගේ කුණු ගොඩ සුද්ධ කරන්නේ මිනිස් ක්‍රියාකාරකම් දාලා. ඒ